ප්‍රපෝත ඩැනියල් ශ්‍රී ලංකා දේශයේ උපත ලැබූ බදුල්ල ප්‍රදේශයේ තමාගේ අධ්‍යාපනය අවසන් කර 1989 වන වර්ෂ කාල පරිච්ඡේදයේ තමාගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ජර්මන් දේශයට ගොස් 1994 ජර්මන් දේශයේදී ජේසුස් වහන්සේව තමාගේ ගැලවුම්කරු හැටියට පිළි අරගෙන දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා 1998 වර්ෂයේ දෙවියන් වහන්සේට සේවාව කරන පිණිස තමාව කැප කරලා සේවාව කරන ඒ මොහොතේ 2001 වර්ෂයේ දෙවියන් වහන්සේගේ හඬ අසා තමාව පූර්ණ කාල සේවාවට කැප කරලා එදා පටන් අද දක්වා රටවල් 20කට අධික දේශවල දෙවියන් වහන්සේගේ සුභ ආරංචිය පවසා දැනට රටවල් 6ක දෙවියන් වහන්සේගේ සභාවල් පිහිටා දෙවියන් වහන්සේගේ උතුම් සේවාවල් ඉදිරියට කරගෙන මේ ශතවර්ෂයේ දෙවියන් වහන්සේ තෝරාපත් කළ දෙවියන් වහන්සේගේ බලවත් අභිෂේක ලබාගත් දේවදාසයා වන ප්‍රපෝත ඩැනියල් දේව ගැතිතුමා එතුමාගේ බලවත් යාඥා තුලින් දහස් ගණන් මිනිසයෝ යේසුස් වහන්සේව හඳුනාගෙන යනවා. එතුමාගේ බලවත් යාඥා තුලින් භයානක රෝගවලින් සිටින බොහෝ මිනිසයෝ හාස්කම් ලබා ගන්නවා. මෙන්න ඔබට අනගි අවස්ථාවක්. ණය ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, ලෙඩ රෝග එතුමා තුලින් දේව ආශිර්වාද ලබා ගන්න. අන්තිම කාලයේ සිටින අපට බලවත් වචනයක්. புதும அபிஷேகிய භයානක කැන්සර් රෝග සුව වෙනවා. எங்கும் காணாத வல்லமையான අත්පුදங்கள். භයානක අශුද්ධාත්මයෙන් පිරිච්ච මිනිස්සු නිදහස් වෙන බව අපි දකිනවා. විවාහ කරලා අවුරුදු 10ක් 15ක් පමණ දරුවන් නොලැබ සිටියා වූ අය වෙනුවෙන් මගේ දේවදාසයාගේ බලවත් යාඥාව කාරණා කොටගෙන ඔවුන් ඒ ආශිර්වාදය ලබා ගත්තා. මට කාත් කවුරුත් නැති මොහොතේ මම අසරණ වෙලා සිටිය වෙලාවේ මේ රටින් පිට වෙන්න තිබුණු අවසාන මොහොතේදී මගේ දේවදාසයාගේ යාඥා මගින් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මම මේ දේශයේ අදත් සිටිනවා. දේවදාසයා මේ වාහන යන වෙලාවේදී යාගේ තුරුණ අභිෂේකය අපි තුල බැසින එක අපි දකින්නවා. දේවදාසයා මේ දේශය අප වෙනුවෙන් යාඥා කරන කල ශ්‍රී ලංකා දේශයේ අපේ පවුල් වල හාස්කම් සිදු වෙනවා. පුරුෂයපත් උනේ. ඇයි? Coming to you with words and teaching that will change your life forever.